Welcome back to my YouTube channel. ගොඩ දවසකින් මොකද මටත් සනීපන තෙල දෙනවා මේ දවස්වල පොඩි උණක් කියනනේ උණ මටත් ඉතින් හැදුනා ළමයි. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්නේ පොඩ පරිස්සම් වෙන්න කියුනේ. ඉතින් අද මම කතා කරන්නේ උණ ගැන නෙමෙයි. අද මම කතා කරන්නේ එක්සෑම් එකට මාසයක් තියෙනවා නම් කියන්නේ ඔයාලගේ එක්සෑම් එක මොකක් හරි එක්සෑම් එකක් පටන් ගන්න මාසයක් තියෙනවා නම් ඒ මාසෙ තුලට ඔයාලා මොනවද කරන්න ඕනේ? ඒ දේවල් හොඳයිද මොනවද නොකරන්න ඕනේ? හරිම සිම්පල් ස්ටෙප්ස් තුනක් තියෙනවා මං ගාව. මේ ස්ටෙප්ස් තුන තමයි මම නෝමලි පාවිච්චි කරන ස්ටෙප්ස් තුන. ඒ තුනෙන් මට හොඳ ලකුණු ආවා. ඒක නිසා මං හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. එහෙනම් අපි බලමු මොනවද මේ ස්ටෙප්ස්. පළවෙනි එක මුලින්ම මම කියන්න ඕනේ මේකේ තියෙන්නේ ස්ටෙප්ස් තුනක්. ස්ටෙප්ස් තුනක් කියන්නේ ඔයාලා ඔයාලගේ දවස වෙන් කරගන්න ඕනේ කොටස් තුනකට. පළවෙනි කොටස උදේ. මම උදේට ගන්න දැන් මෙතන උදාහරණයක් විදිහට 8:00 12:00. සාමාන්‍යයෙන් ඔයාලා උදේම නැගිටලා පාන්දර පාඩම් කරන කෙනෙක් නම් ඔයාලට මේ ටයිම් එක ඔයාලගේ උදේ වරුවකට ගන්න පුළුවන්. මම කියන්නේ නෝමලි ළමෙක් නැගිටින වෙලාවද. මම නැගිටින්නේ පාන්දර. සමහර අය ඉන්නානේ උදේ මේ ටයිම් එකේ 8:00 7 වගේ නැගිටලා කරලා පාඩම් කරන අය. දැන් මම මේ 8:00 12:00 කිව්වට ඔයාලා ඊට කලින් නැගිටලා ඊට පස්සේ පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා මොන හරි තේ එකක් හරි මොන හරි හදාගෙන ඇවිල්ලා පාඩම් කරන්න ගන්න. මොකද ඔයාලා අර නිදාගෙන නිදි පැදුරෙන්ම ඇවිල්ලා පාඩම් කරන්න එපා. එතකොට ඔයාලා තාම ඉන්නේ නිදිමතේ නිසා ඒක හරියට වැඩ කරන්නේ නැහැ. ඔයාලා පොඩක් ෆ්‍රෙෂ් වෙලා පොඩ මොන හොදලා ඇවිල්ලා තේ එකකුත් අරගෙන හදාගෙන ඇවිල්ලා පාඩම් කරන්න පටන් ගත්තාම ඔයාලා ස්ටඩි මූඩ් එකට එනවා. ඒක නිසා එහෙම ඇවිල්ලා ඔයාලා වැඩ පටන් ගන්න. හරි. අපි බලමු 8:00 ඉඳන් 12:00 වෙනකම් මොනවද කරන්නේ. ඉතින් මේ ටයිම් එකේදී ඔයාලා කරන්න ඕනේ ඔයාලට තියෙන අමාරු. ඒ කියන්නේ පාඩම් කරන්න ඕන කරන දේවල් තමයි ඔයාලා මේ සෙෂන් එකේදී පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි අමාරු ලෙක්චර් නෝට්ස් තියෙනවා නම් ඔයා බලපු නැති නෝට්ස් තියෙනවා නම් මේ ටික මේ උදේවරුේ පාඩම් කරන්න. මොකද උදේවරුව කියන්නේ සාමාන්‍යයෙන් මොලේ මනස හොඳටම කියන්නේ 100% ඇක්ටිව් වෙලාවක්. උදේවරුව මේ උදේවරුව පාන්දර ඉඳන් උදේවරුව ඔය ටයිම් එක සාමාන්‍යයෙන් මොලේ හොඳ ඇක්ටිව්. ඉතින් ඒ ටයිම් එක ඔයාලා තියාගන්න ඔයාලගේ අමාරු මොනවා හරි දේවල් තියෙනවනේ කියන්නේ ඔයාලා හිතනකො සංකීර්ණ මොනවා හරි concepts tutorials මොනවා හරි තියෙනවා නම් කැම්පස් යන අය හෝ වේවා A level කරන අය වේවා O level කරන අය වේවා හැමෝටම පොදුයි ඔයාලා ඒ කියන්නේ ඒ ටයිම් එකේ කරන්න ඕන ඔයාලට අමාරු සබ්ජෙක්ට්. සාමාන්‍යයෙන් අපි A level කරන කෙනෙක් කිව්වොත් දැන් ඔයාලා බයොලොජි අමාරු වෙනම් ඒක ගොඩක් පාඩම් කරන්න දේවල් තියෙනවා. ඒකට ඇක්ටිව් වෙලාවදී මේ වගේ දේවල් පාඩම් කරනකොට හොඳට මොලේට හිටිනවා. ඉතින් ඒ වගේ ටයිම් එක වෙල ඒ වෙලාව උදේ සෙෂන් එක තියාගන්න ඒ වගේ අමාරු දේවල් අමාරු concepts ඊට පස්සේ අමාරු පාඩම් ටියුටෝරියල් ඔයාලා අලුතෙන් බලලා ගෙනවා මේ ළඟකදී ඉවර වෙච්ච මොකක් හරි ලෙසන් එකක් ඒ ලෙසන් එක දැන් පාඩම් කරන්න මේ උදේ වරුව තියාගන්න. ඉතින් ඒක තමයි මම කියන පළවෙනි සෙෂන් එකේදී ඔයාලා කරන්න ඕනේ. ඊට පස්සේ ටයිම් එක ටිකක් පොඩක් නිදිමත ගති ටයිම් එකක්. කියන්නේ 2:05 මම කියන්නේ ටයිම් එක 2:05. කියන්නේ දැන් ඔයාලා 8:00 පාඩම් කරන්න පටන් ගත්තොත් 8:00 12:00 ඊට පස්සේ ඔයාලා බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ 2 ඉඳන් 5 වෙනකම් පාඩම් කරන්න. මම දැන් මේ මම දැන් මෙම කියනවනේ සෙෂන් 3ක්. ඒ සෙෂන් 3ෙදිම ඔයාලා විනාඩි 50ක් පාඩම් කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න. පොමොඩෝරෝ ටෙක්නික් එක අනිවාර්යෙන් යූස් කරන්න. එක දිගට පාඩම් කරන්න එපා. එහෙම පාඩම් කළා කියලත් ඔයාලගේ ඒ ටයිම් එකේ මොලේ 100% ඇක්ටිව් කියලා ඒ ටයිම් එකේ එක දිගට පාඩම් කරා කියලා ඔයාලට මතක හිටින්නේ නැහැ. ඔයාලා ඒකෙදිත් ඔය ටයිම් එක මැදදිත් ඔයාලා දැනගන්න ඕනේ මොලේට පොඩි බ්‍රේක් එකක් දෙන්න. ඒක නිසා හැම විනාඩි 50කටම වාරයක් පාසා ඔයාලා විනාඩි 10ක බ්‍රේක් එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතින් මේ 2ත් 5ත් අතර කියන වෙලාව කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් හම්මැලි නිදිමත මොකද ඔයාලා කාලි ඉවර වෙලා යන ටයිම් එකනේ. ඉතින් ඔය වෙලාවෙදී ඔයාලා පාඩම් කරලා හරියන්නේ නැහැ. මොකද පාඩම් කරා කියලා මතක හිටින්නේ නැහැ. ඉතින් මේ ටයිම් එකේදී ඔයාලා කරන්න ඕනේ විශේෂයෙන්ම පාස් පේපර්ස් කරන එක. නැත්නම් මොන හරි අසයින්මන්ට්ස් නැත්නම් ඔයාලා රිවිෂන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට දීලා තියෙන මොන හරි අලුත් ප්‍රශ්න ඒව වගේ තියෙනවා නම් පාස් පේපර්ස් නැත්තම් දැන් අපි වගේ අයට පාස් පේපර්ස් නැහැ අපි ෆස්ට් බැච් එක නිසා. ඉතින් ඒ වගේ අයට තියෙනවා අසයින්මන්ට්ස් ප්‍රශ්න ඒගොල්ලෝ දීපු ප්‍රශ්න මොඩල් පේපර්ස් ඔය වගේ දේවල් මෙන්න මේ ටයිම් එකේදී කරන්න පටන් ගන්න. එතකොට ඔයාලා
හැමතිස්සෙම අර මොලේ වෙහෙසන්නේ ප්‍රශ්නට උත්තර ලියන්න. එතකොට ඒ වෙලාවේදී ඔයාලට නිදිමත ගතියක්, කම්මැලි ගතියක් එන්නේ නැහැ. ඒ ටයිම් එකේදී ඔයාලා පාස් පේපර්ස් හරි මොනවා හරි දේවල් කරන වගේම ඔයාලට ඒ වෙලාවේ වැරදිච්ච මොනවා හරි තියෙනවා නම් ඒ වෙලාවෙම ඒව බලන්න මාකින් ස්කීම් එකේ. මාකින් ස්කීම් එකෙන් බලලා ඒ වගේ හරි වැරදි ඒ වෙලාවෙම ලියා ගන්න. මේ ටයිම් එකේ ඉන්නේ දෙකත් පහත් අතර ඔයාලා කරන්න ඕනේ පාස් පේපර්ස්, අසයින්මන්ට්ස්, ටියුටෝරියල්ස්, මොඩල් පේපර්ස් වගේ බ්ලා 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 දේවල් කරන එක. පාඩම් කරන්න යන්න එපා ඒ ටයිම් එකේදී. ඊට පස්සේ මම කියන්නේ රෑ ටයිම්. ඒක මම දෙකක්. ඒ කියන්නේ ඔයාලට මේ සෙෂන් දෙකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්. එක්ක ඔයාල පුළුවන් 7:11 නැත්නම් 9:1. රෑ පාඩම් කරන නයිට් අවුල් කෙනෙක් නම් ඉතින් 9:1 කියන එක හොඳයි. නැත්නම් පාන්දර පාඩම් කරන්න කැමති කෙනෙක් නම් අර 8:00 12:00 කියන එක කලින් පටන් අරගෙන 7:11 කියන එක ඔයාලට ටයිම් එකේදී ගන්න පුළුවන්. ඉතින් මේ ටයිම් එකේදී ඔයාලා කරන්න ඕනේ ඔයාලා අද දවසේ පාඩම් කරපුවා අද දවසේ ඔයා පාස් පේපර්ස් හරි මොනවා හරි දේවල් වලින් ඔයාලා අලුතෙන් දේවල් ඉගෙන ගත්තා නම් ඔන්න ඔය දේවල් ඇසුරු කරලා මයින්ඩ් මැප්ස් ෂෝට් නෝට්ස් වගේ දේවල් හදන එක තමයි ඔයාලා මේ ටයිම් එකේදී කරන්න ඕනේ. ඉතින් අර මේ ටයිම් එක සාමාන්‍යයෙන් කියන්නේ මම හිතන්නේ නයිට් අවුල් කෙනෙක්ට නම් එහෙම නැහැ. සමහර අයලා ඉතින් නිදිමත වෙන ටයිම් එකේදී මේ වගේ වෙලාවවල පොඩ්ඩක් අර ෂෝට් නෝට් හදනවා කියන එකත් මම කියන අර තියෙන හැඩවැඩ ඔක්කොම දාලා පාට පෑන් දාරවන්ද මේවද ඔක්කොම පාවිච්චි කරලා නෙමෙයි. ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට පිළිවෙලකට ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් හරි හදන්න. නැත්තම් ඔය පොඩි ෆ්ලෑෂ් කාඩ්ස් ඒ වගේ දේවල් හදන්න. එතකොට ඔයාලට පුළුවන් අද දවසේ ඔයා පාඩම් කරපුවා ඔයාට මතකයිද ඒව ඔයා දන්නවද කියලා ඔයාලට ඒ වගේ පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ හවසේ රෑ ටයිම් එක තියාගන්න ඔයාලා නිකන් අර ක්වික් රිවිෂන් එකක් දවස ඇතුළත ඔයා කරපු දේවල් වලින් ක්වික් රිවිෂන් එකක් විදිහට කරන්න මේ රෑ සෙෂන් එක තියාගන්න. හරි. ඉතින් ඔය සෙෂන් 4 තමයි මම කියන්නේ දවසකට ඔයාලා කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ කිව්වේ මාසෙට කරන්න ඕන පොදු. ඒ කියන්නේ ඔයා මේ මාසේ තියෙන දැන් අපි හිතමු මාසෙ දවස් 30ක් තියෙනවා කියලා. මේ 30ේදී ඔයාලා දවසකට කරන්න ඕනේ දේවල් තමයි ඔන්න ඔය ටික. ඊට පස්සේ මම කියන්නම් මේ මාසේ ඔයාලා පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතියේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම ගත්තොත් ඔයාලා පළවෙනි සතිය කරන්න ඕනේ ඔයාලට අමාරු සබ්ජෙක්ට්. අමාරු සබ්ජෙක්ට් ඔයාලා මොනවා හරි ඉගෙන ගන්න තියෙන දේවල් අමාරුයි අර එක්සෑම් එකට මේන්ලි එයි කියලා හිතන දේවල් තියෙනවානේ සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රශ්න ඒ කියන්නේ මේ ලෙසන් එක දැක්කම මේක අනිවාර්යෙන් එන්න පුළුවන් කියලා ඔයාලට හිතන ලෙසන්ස් තියෙනවානේ. ඒ වගේ දේවල් ඔයාලා අමාරුයි කියලා පැත්තකට දාලා තියෙන දේවල් වගේ ඒවා මෙන්න මේ පළවෙනි සතියේ බලන්න පටන් ගන්න. කියන්නේ ඒවා ඔයා ඉගෙන ගත්ත දේවල්, සර්ලා අලුතෙන් කියලා දීපු දේවල් මේ පළවෙනි සතියේ ඔයාලා පාඩම් කරන්න නැත්නම් අධ්‍යයනය කරන්න පටන් ගන්න. එතකොට මේ වගේදී මේ මම දැන් මම කියවනේ පළවෙනි සතියේ ඔයාලා මොනවද කරන්න ඕනේ කියලා. එතකොට මේ ලෙසන්ස් වලට අදාළව ඔයාලා අර මම පළවෙනියට කිව්වේ සෙෂන් 3කට කඩලා දවස වෙන් කරන්න කියලා. එතකොට මේ දවස වෙන් කරන මේ ටයිම් වලට ඔයාලා එතකොට අමාරු පාඩමක් දැන් පළවෙනි සතිය කරන්නේ අමාරු පාඩම්නේ නැත්නම් අලුතෙන් ඉගෙන ගත්ත නැත්නම් ඔය ඉගෙන ගත්ත දේවල්නේ. එතකොට ඒ ටික ආර කියන්නේ දැන් ඔය හිතන්නකෝ ඔයා එක පාඩමක් එක අමාරුයි. හැබැයි ඒක එක්සෑම් එකට එනවා. එතකොට මේ පාඩම ඒ දැන් දවසේ ගන්නවා උදේ ඒකේ අමාරු ටික පාඩම් කරනවා ඊට පස්සේ පාස් පේපර්ස් කරනවා රැට ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් හරි ගහනවා. ඔන්න ওই විදිහට තමයි ඔයාලා මේ සති 4 ගෙවන්න ඕනේ. ඒතර පළවෙනි සතිය ඔයාලා වෙන් කරන්න ඕනේ අමාරු පාඩම් ඔයාලට එක්සෑම් එකට very important related අනිවාර්යෙන් එනවයි කියන දේවල් ටික පළවෙනි සතියේ ඔයාලා පාඩම් කරලා දෙවෙනි සතියේ ඔයාලා කරන්න ඕනේ ඉතිරි පාඩම් ටික. කියන්නේ අර ඔයාලට හිතෙනවා මේවා එක්සෑම් එකට එනවා අනිවාර්යෙන් එනවා. හැබැයි අර මේන්ලි එන්නේ නැහැ අපිට ඒ කියන්නේ චූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයා ලේසි කියලා අතහැරපු ඔයාට පුළුවන් පාඩම් නැත්නම් අමාරු නැති ඉතිරි පාඩම් ටික තියෙනවානේ. ඔය කෝඩ් කන්සෙප්ට්ස් ටික මේන් ඒවට අමතරව තියෙන කන්සෙප්ට්ස් ටික අන්න ඒ ටික දෙවෙනි සතියේදී පාඩම් කරන්න. එතකොට අර ඔයාගේ ඔළුව නිදහස්නේ මං අමාරු පාඩම් ටික එක්සෑම් එකට වැදගත් දේවල් ටික පාඩම් කරලා ඉවරයි කියන එක ඔයාගේ ඔළුවෙන් අයින් වෙලා තියෙනවා. මොකද පළවෙනි සතියේ ඒකට වෙන් කරා. ඒක නිසා එතකොට පොඩි නිදහසකින් ඔයාලට දෙවෙනි සතියේ වැඩ ටික කරන්න පුළුවන්. ඒක නිසා දෙවෙනි සතියේ තියාගන්න එක්සෑම් එකට වැදගත්. හැබැයි ඉතිරි ඔයාට පුළුවන් නැත්නම් කෝ කන්සෙප්ට්ස් ටික මතක තියාගන්න. ඊළඟ තුන්වෙනි සතිය ඔයා කරන්න ඕනේ පාස් පේපර්ස් කරන එක. පාස් පේපර්ස් නැත්නම් මොඩල් පේපර්ස්, අසයින්මන්ට්ස්, ඔයාලට තියෙන දේවල්, කැම්පස් කට්ටිය කැම්පස් පේපර්ස් නැත්නම් එක්සෑම් මොන හරි ඔයාලා ස්කූල් යන කට්ටිය නම් ඒවට අදාළව තියෙන පේපර්ස් ටික ඒ සතියේ කරන්න තියාගන්න.
ඊට පස්සේ ඒ සතිය ඇතුළතදීත් ඔයාලා කරන්න ඕනේ ඔයාලා පේපර් එකක් කරනවා නම් දැන් මොකද ඔයා පළවෙනි සතියේ ඔයා දන්නව අමාරු පාඩම් ටිකයි එක්සෑම් එකට රිලේටඩ් ටිකයි ඔක්කොම කරලා ඉවරයි. දෙවෙනි සතියේදී ඔයා කෝ කන්සෙප්ට්ස් ටිකයි ඔක්කොම ටික කරලා ඉවරයි. එතකොට සමස්තයක් විදිහට ගත්තොත් ඔයාට ඔයා එක සබ්ජෙක්ට් එකක් නම් ඒ සබ්ජෙක්ට් එකේ මේන් අයිඩියා එක මේන් කන්සෙප්ට් ඔක්කොම ටික ඔයා බලලා ඉවරයි. ඒ කියන්නේ ඔයාට ගත්තොත් ඒ පේපරේ ඒ ලෙසන් එකෙන් එන්න පුළුවන් ප්‍රශ්නේ ඔයාලට කරන්න පුළුවන් කියන එක. එතකොට මේ සතියේදී ඔයාලා පාස් පේපර්ස් කරනවා නම් ඒ පාස් පේපර්ස් වලදී ඒ ලෙසන් එකට අදාළව තියෙන නැත්නම් ඒ පාඩම ඒ සබ්ජෙක්ට් එකේ ලෙසන් හැම එකටම අදාළව තියෙන ප්‍රශ්න ඒ ටයිම් අරගෙන ඒ දැන් ඔයාලට පැය දෙකේ පේපර් එක තියෙනවා නම් ඒ පැය දෙකේ පේපරේ ඒ මැදදී මේ නැගිටලා යන්නේ නැතුව ඒ ටයිම් එක අරගෙන ටයිම් එක මැනේජ් කරන ගමන් ඔයාලා මේ පාස් පේපර්ස් එක කරන්න. මොකද ඔයාලා එක්සෑම් එකට සතියක් තියලා ප්‍රැක්ටිස් වෙන. එක්සෑම් එකට සතියක් තියලා තමයි මේ මම කියන මේ කාලසටහන ඔයා කරන්නේ. එතකොට ඔයා එක්සෑම් එක ළඟ නිසා එක්සෑම් එකට පොඩක් ඔයා ප්‍රැක්ටිස් වෙනවා. නැත්නම් එතනදී ඔයාලා කොච්චර හොඳට දැනගෙන හිටියත් එතනදී ටයිම් එක ඔයාට මැනේජ් කරගන්න බැරි වෙලා ඔයා දන්න දේවල් උනත් ඔයාට ලියා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා ඒ වෙලාවේදී කරන්න ඕනේ ඔයා පාස් පේපර්ස් කරන වෙලාවේදී ටයිම් තියලා ඒ ටයිම් එකට මේ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ගන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයාට එක ප්‍රශ්නයක් ලියන්න තියෙන විනාඩි 20කින් කියලා. එතකොට ඒ විනාඩි 20න් ඔයා ලියන්න තියෙන ප්‍රශ්නේ ඔයා විනාඩි 15කින් ලියන්න try කරන්න. එතකොට එතනදී ඔයාට පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනවා එක්සෑම් එකේදී. අර 20 නම් 20ම තියාගන්න එපා. පොඩ්ඩක් ටක් ගාලා පේපරේ ඉවර කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න ඒ සතියේදී. අන්තිම සතියේදී ඔයාලා බලපු ෂෝට් නෝට්ස්, මයින්ඩ් මැප්, ඔයාලා හදපු බලපු ඔක්කොම ටික අර පොඩි ක්වික් රිවිෂන් එකක් විදිහට කරන්න. ඒ අන්තිම සතියේදී අලුත් දේවල් ඉගෙන ගන්න යන්න එපා. අලුත් දේවල් ඉගෙන ගත්තා කියන්නේ අර කලින් ඔයා පිළිවෙලකට ගානට ඔක්කොම කරගෙන ගියපු ටික ඔක්කොම චක බ්ලාස්ට් වෙනවා. ඒක නිසා අලුතෙන් මොනවත් ඉගෙන ගන්න යන්න එපා. ඒ සතියේදී ඔයා දන්න ටික හොඳට මේ පුරුදු වෙන්න. ඔයා ෂෝට් නෝට්ස්, මයින්ඩ් මැප් මේ හැමදේම කරානේ. ඒතකොට ඒ ටිකෙන් ඔයාලා ඒ අර කරපු ටික ආයි මතක් කරන්න, රිමයින්ඩ් කරනවා මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා මතක් කරනවා මිසක් අලුත් දේවල් ඉගෙන ගන්න යන්න එපා. එතකොට මේ මාසය ඇතුළතදී පුළුවන් තරම් ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් ඈඩ් කරලා තියාගන්න. ඒකට නැත්තම් ඔයා සෝෂල් මීඩියා යන්න පොඩි ටයිම් පීරියඩ් එකක් තියාගන්න. ඒ වගේම හොඳ නිින්දක් ගන්න. පැය 6කවත් නිින්දක් ගන්න. නිදි මරාගෙන පාඩම් කරා කියලා එක්සෑම් එකට ලකුණු වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තියෙන පාඩම් ටිකත් අමතක වෙන එක. ඒක නිසා ඔයාලා ඒ ටයිම් ඔයාලා කොච්චර පාඩම් කරත් ඔයාට වේලාව වෙන් කරන්න, ඔයාගේ මොලේට පොඩ්ඩක් බ්‍රේක් එකක් දෙන්න, හොඳ නිින්දක් ගන්න, හොඳට කන්න, හොඳට සතුටින් ඉන්න. එක්සෑම් කියන එක ලොකුවට ස්ට්‍රෙස් අරන් කරන්න ඕන දෙයක් නෙමෙයි. එක්සෑම් කියන එක හරි ලේසියට හිතන්න බෑ. පොඩක් අර නිදහසේ කරන්න ඕනේ. ඉතින් මේ මං හිතනවා මේ ටයිම් ටේබල් එක ඔයාලා මේ ප්‍රැක්ටිස් වුණොත් ඉතින් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අදට මම මෙච්චරයි. ඊළඟ බ්ලොග් එක මම ගේන්නේ O level ලියන කට්ටියට. ඉතින් ඒක මම ඉක්මනටම ගේන්නම්. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බයි බයි.